දන්නවද කටුනායක ගුවන්තොටුපොළ ළඟ ඉදි කරන්න යන කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගැන? ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ දැවැන්තම සන්ධිස්ථානයක් ලෙස සැලකෙන කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ සංවර්ධන මහා සැලැස්මේ කොටසක් ලෙස ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගය සහ දුම්රිය මාර්ගය එකම තැනකට යා කෙරෙන මෙම මහා ව්‍යාපෘතිය එක රැයකින් හෝ එක් ආණ්ඩුවකින් පහළ වූවක් නොවේ. මෙම ව්‍යාපෘතියේ මූලික සංකල්පීය අවධිය සහ තාක්ෂණික සැලසුම්කරණය සිදු වී තිබෙන්නේ 2015-2019 යහපාලන සමයේදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ බස් දුම්රිය ගුවන් සහ මාර්ග ප්‍රවාහනය නවීන තාක්ෂණය සමග ඒකාබද්ධ කිරීමේ අරමුණින් ජපානයේ ජයිකා ආයතනයේ සහාය ඇතිව සකස් කළ වෙස්ටර්න් රීජන් මෙගාපොලිස් මාස්ටර් ප්ලෑන් ඇතුළු ජාතික සංවර්ධන සැලැස්ම තුළ කටුනායක ප්‍රදේශය අනාගත ගුවන් ප්‍රවාහන හා ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ දැක්ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජයිකා ආයතනයේ සමග එක්ව මෙම ව්‍යාපෘතියේ ශක්්‍යතා අධ්‍යයනය සහ මූලික සැලසුම් සහ සංකල්පමය ඉංජිනේරු අධ්‍යයනය සිදු කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතනික සහ මූල්‍ය පදනම සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 2020 වසර වන විට ඉඩම් හඳුනා ගැනීම සහ මූලික තාක්ෂණික අධ්‍යයනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරියට ගොස් තිබුණත් 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයක් සමග රටේ පැවති බොහෝ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ අත්හිටුවීමට සිදු වූ බව නොරහසක්. මේ ආකාරයට වසර කිහිපයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියට වත්මන් මාලිමා රජය විසින් 2025 වසරේදී ශ්‍රී ලංකාව පුරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ නැවත ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නවීන තාක්ෂණය භාවිතා කරන කාර්යක්ෂම ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට වත්මන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර වර්තමාන තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීකරණය කර වඩාත් විනිවිද භාවයකින් යුතුව නැවත ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යාපෘතිය සඳහා මීට පෙර ශක්්‍යතා අධ්‍යයනය මූලික ඉංජිනේරු සැලසුම් සහ සංකල්පමය ගෘහ නිර්මාණ සැලසුම් සකස් කර තිබුණද වත්මන් ක්‍රියාත්මක කිරීම සඳහා යාමත්කාලීන කරන ලද අවසාන සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් අවසන් පිරිවැය ඉදිකිරීම් කාලසටහන සහ ටෙන්ඩර් සම්බන්ධ සම්පූර්ණ තොරතුරු මේ වන විට නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර එය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරාවී යැයි අපේක්ෂා කරන්න පුළුවන්. මෙම ව්‍යාපෘතියේ මූලික සංකල්පය ගොඩනැගී තිබෙන්නේ ඉතා පැහැදිලි උපාය මාර්ගික දැක්මක් මතයි. එනම් ගුවන් යානයකින් පැමිණෙන මගියෙකුට ගුවන් තොටුපළෙන් පිටතට ගොස් වෙනත් ප්‍රවාහන සේවාවක් සොයා යාමට අවශ්‍ය නොවන පරිදි මිනිත්තු කිහිපයක් ඇතුළත දුම්රියකට බස් රථයකට හෝ අධිවේගී මාර්ගයට සම්බන්ධ ප්‍රවාහන සේවයකට පහසුවෙන් මාරු විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියත් අධිවේගී මාර්ග ජාලයේ සංවර්ධනයත් සමග සංචාරකයන් සහ මගීන්ගේ පැමිණීම දිනෙන් දින ඉහළ ගියද ගුවන් ගමනකින් පසු දුම්රිය හෝ බස් රථයක් වැනි පොදු ප්‍රවාහනයක් වෙත මගියෙකුට පහසුවෙන් මාරු වීමට පැවති නොහැකියාව එවකට පමණක් නොවේ අදටත් සුවිශාල ගැටලුවක්. ඒ අනුව මගීන්ට පෞද්ගලික වාහන හෝ ටැක්සි මත පමණක් යැපීමට සිදුවීමෙන් කාලය හා මුදල් අපත යාම වළක්වා ගුවන් දුම්රිය බස් සහ මාර්ග ප්‍රවාහනය එකම වහලක් යටට ගෙනීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතියට උසස් කිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනයේ නිර්දේශ මත ගුවන් තොටුපළයක් යනු ගුවන් යානා ගොඩ බසින ස්ථානයක් පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකටම කාර්යක්ෂම සම්බන්ධ වන ජාතික ප්‍රවාහන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම උදෙසා මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එකල සැලසුම් කර තිබෙනවා. මෙම දැවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීමට සැලසුම් කර තිබෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ ගුවන් තොටුපළ සංවර්ධන මහා සැලැස්ම සමග ඒකාබද්ධ වන පරිදි. එම පිහිටීම ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය සහ දුම්රිය මාර්ගයේ කාර්යක්ෂමව සම්බන්ධ කළ හැකි උපාය මාර්ගික ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට පෙර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කළ සංකල්පමය සැලසුම් සහ ශක්්‍යතා අධ්‍යයනයට අනුව මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ ගුවන් තොටුපළට පැමිණෙන මගීන්ගේ ගමන වඩාත් පහසු කිරීම සඳහා පහසුකම් රැසක් යෝජනා කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම කොළඹ සහ කටුනායක අතර ඍජු දුම්රිය සම්බන්ධතාවයක් සහ නවීන බස් පර්යන්තයක් මගින් පොදු ප්‍රවාහනය ගුවන් තොටුපළ හා සමීපව සම්බන්ධ කෙරෙනවා. මීට අමතරව ගුවන් තොටුපළට පිවිසෙන මගීන්ට සිය ගමන් මළු සඳහා සහායක පහසුකම්, විශාල වාහන නැවතුම් සංකීර්ණ සහ ටැක්සි සේවා සඳහා වෙන් වූ කලාප මෙහි නිර්මාණය කර තිබෙනවා. එපමණක් නොවේ. මගී සේවා කටයුතු සහ වාණිජ අවශ්‍යතා සඳහා වෙන් වූ ගොඩනැගිලි මෙන්ම සංචාරක සේවා ඇතුළු සහායක පහසුකම් සහිත සුවිශේෂී පහසුකම් රැසක් මෙම පරිශ්‍රය තුළ අන්තර්ගත වන බවයි වාර්තා වන්නේ. ඉතින් කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කියන්නේ හුදෙක්ම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය මෙතෙක් කලක් විසිරී පැවති
ගුවන් දුම්රිය සහ බස් සේවාවන් එකම වහලක් යටට ගෙනීමෙන් මේ ශ්‍රී ලංකාවේ විශාලතම බහුවිධ ප්‍රවාහන ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘති වලින් එකක් ලෙස සැලකෙනවා. මෙමගින් දුම්රියෙන් ඍජු ගුවන් තොටුපළ ප්‍රවේශයක් ලැබීම සහ බස් රථ අතර පහසුවෙන් මාරුවීම් සිදු කිරීම නිසා මගින්ගේ ගමන් කාලය සැලකිය යුතු ලෙස ඉතිරිවන අතර පෞද්ගලික වාහන භාවිතය අඩු වී පොදු ප්‍රවාහනය කෙරෙහි නැඹුරුව ඉහළ යාවී යයි අපේක්ෂා කරන්න පුළුවන්. මේ නාගරික රථ වාහන තදබදය පාලනය කිරීමටත් සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දෙමින් ගුවන් තොටුපළ නගර සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමටත් ඉවහල් වන ප්‍රබල උත්ප්‍රේරකයක් වනවා නොඅනුමානයි. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සමග අනාගතයේ අපේක්ෂිත මගී ධාරිතාවය මිලියන 20කට අධික මගීන් සංඛ්‍යාවක් හැසිරවීමේ ඉලක්කයක් පවතින අතර එම මගී ප්‍රවාහනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් වැදගත් කාර්යභාරයක් ඉටු වේවි යයි අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් අනාගතයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගියෙකුගේ ගමන අවසන් වන්නේ ගුවන් තොටුපළ දොරටුවෙන් පමණක් නොවේ. වසර කිහිපයක අඩපණවීම් සහ අභියෝග පසු කරමින් යලිත් අලුත් බලාපොරොත්තු මත පණ ලබන කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මතින් එකී සිහිනය නුදුරේම සැබෑ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.